විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට දැන් සිව්පසයෙන් අකුපස්ථාන කරනවානේ. මිනිස්සු සිව්පසයෙන් අකුපස්ථාන කරනවා. එතකොට ඒ අයට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරලා ප්‍රත්‍යුපකාර දක්වීම භික්ෂුන් වහන්සේලාගේ යුතුයකම. නේ? නැත්තම් එහෙනම් මොකද කියන්නේ? අපි මිනිස්සු කියනෝනේ අප්පෝ කාලා මොකද කිව්වේවත් නැහැ. නේ? අප්පෝ එයා බණවත් දන්නේ නැහැ. එහෙම අපි කියනෝනේ හාමුදුරුවෝ. ඒකෙන් අපවාද නොවෙන්න භික්ෂුන් වහන්සේලා මොකද කළේ? අධ්‍යාපනය ලබන්න උත්සාහ කළා. ඒක අර ධර්මදර විනයදර හාමුදුරුවෝ උගත් හාමුදුරුවෝ අනිත් අයට කියා දෙන්න උපකාරී කරා. දැන් ගොඩාක් ලෝක ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නේ ඔය භික්ෂු අධ්‍යාපනය. භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නේ. ඔය ප්‍රශ්න කියනවා. ඉතින් ඕකට තියෙන හොඳම උත්තරේ තමයි ඇත්තටම භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නත් බෑ. නේ? භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නත් බෑ. මොකද ඔය කතා කියන්නේ මොකුත් දන්නේ නැතුණා. මෙයාලා මේ බුද්ධකලාව කණියම ඉන්න පිරිසක් නෙවෙයි. මේ කට්ටිය ඇතුලේ ඉන්න ඕනේ. මේ කට්ටිය ඒක අතීතේ නම් මෙහෙම. මේ ප්‍රශ්න ඔය තිබිලා නැහැ. දැන් තමයි මිනිස්සුන්ට එක ප්‍රශ්න වෙලා තියෙන්නේ සම්බන්ධව. හරි? ඒ ලෞකික ඒකට ඇත්තටම ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන් නේ. නොයෙක් චෛතසික ධර්මයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ එහෙම තිබිලා නැහැ. ඒ කාලේ උගත් භික්ෂුන් වහන්සේට සෑහෙන ගෞරවයක් තිබිලා තියෙනවා. ඒක ප්‍රශ්න කරන්න ගියේ නැහැ. මොකද භික්ෂුන් වහන්සේලා උගත් වෙන තරමට ගිහියෝ වෙන අපිට වාසි. නේ? ගිහියෝ වෙනවා. ඇත්තටම දැන් අපේ රටේ අධ්‍යාපනය අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම අධ්‍යාපනයේට මේ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයේ ක්‍රමපටිපාටිකාරියම් බලපාලා තියෙනවා. ඍජුවයි වක්‍රයි දෙකම. බලන්න ඒ කාලේ විශ්වවිද්‍යාල දක්වා නිර්මාණය වුණේ උන්වහන්සේලා අය අධ්‍යාපන ලබපු රටාවක්. ඒ වගේ ක්‍රම ඔක්කොම දැන් අපි භාවිත කරනවා. ඒකනේ බුදුදහම ගෑවිච්ච කිසිම දෙයක් අපිට දැන් වැඩක් නැහැ කියලා අයින් කරන්න බෑ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සැබෑම ගෞරවයෙන් සහ සැබෑම උනන්දුවකින් අධ්‍යාපනය සම්ප්‍රේෂණය කළා තියෙනවා. තමන්ගේ මතය ඉදිරිපත් කරන්න විවිධ ක්‍රම ඔස්සේ ඔය විශේෂයෙන්ම තේරවාදී මහායාන ක්‍රම ඉදිරිපත් කරගන්න විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යාපනය ලබා දීලා තියෙනවා ශ්‍රාවකයන්ට. දැන් ඉතින් සමහර වික්ෂුන් වහන්සේලා සමහර අධ්‍යාපන ආයතන වල පරමාර්ථය වෙනස් වෙලා තියෙනවනේ. ඒකෙන් තමයි ගොඩක් දුරට තියෙන දෝෂාරෝපණයක් වලට ලක් වෙන්නේ. ඒකට වික්ෂු අධ්‍යාපනයේ කියන එක ප්‍රධාන දෙයක් වෙලා තියෙනවා. ඒ තුල ලෝකයේ අධ්‍යාපනය විකාශනය වෙන්නේ. දැන් අපි ඇත්තටම අධ්‍යාපනයේ ඉතිහාසය හොයාගෙන ගියොත් මේ මූලධර්ම හොයාගෙන ගියොත් අධ්‍යාපනයේ අරමුණු හොයාගෙන ගියොත් අධ්‍යාපනයේ පරමාර්ථ හොයාගෙන ගියොත් අපිට යන්න වෙන්නේ මොකද? මේ භික්ෂු වහන්සේලා අධ්‍යාපනය ලබන තැන. ඒ විශ්වවිද්‍යාල ඒ අධ්‍යාපන ආයතන වල තමයි යන්න වෙන්නේ. මොකද ඒ වගේ තමයි සාර ධර්ම පිළිච්ච මූලධර්ම පිළිච්ච දැනුම එන්නේ. ඒවා නූතන ලෝකයේ එනකොට ඒ ආශ්‍රිතව යම් දේවල් ගොඩනගා ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් මිනිස්සු කියනවා, ගිහි අය කියනවා, ඒ දියුණු වීමත් එක්ක දාගත්තේ භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්න එපා. ඒක කැත වැඩක් නේ. ඒක හරිම කැත වැඩක්. ඒ දැන් භික්ෂුන් වහන්සේලාට මේක ඉගෙන ගන්න බෑ. හැබැයි මුලින් මේ தත්වෙට ගෙනාවේ උන්වහන්සේලා. ඒ ක්‍රමපටිපාටි ඔස්සේ ඒවා හදාගෙන ක්‍රම පිළිවෙල වල මෙහෙම කරගෙනනේ නේවාසික ඉගෙන ගන්න ඒවා පවා තිබිලා තියෙනවනේ. ඒවා ඔක්කොම ගෙනාවට පස්සේ දියුණු වීගෙන යනකොට දැන් ඒ කට්ටිය අරවා ඉගෙන ගන්න එපා ඒව වැඩක් නැහැ කියනවා. නම් මුලදී ගෙනාවේ ඒ කට්ටිය. මුලදී ප්‍රගතිමේ යාලා ඒ කට්ටියත් අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කට්ටිය අනිවාර්යෙන් අප්ඩේට් වෙන්න ඕනේ නැත්නම් ඒ මොකද ප්‍රශ්නයක්. ඒක නොවේවා කියන්නේ ඇත්ත. උගතෙක් නම් උගත් ඉගෙන ගන්න කෙනෙක් නම් එහෙම කියන්නේ නැහැ කවදාවත්. කෙනෙක්ගේ අධ්‍යාපනය මට්ටම වැදගත් නේද? කෙනෙක්ගේ අධ්‍යාපන මට්ටම ඔයාලා අධ්‍යාපනයෙන් උඩට යන්න තමයි ඔයා මේ නිහතමානීද ගුණධර්මද අරහත නේද ඔක්කොම මේ නෝඩ අධ්‍යාපනය හැම විෂයක්ම
විෂයක් ගත්තාම නේද? ඒකේ සාර ධර්ම ආචාර ධර්ම පද්ධතියක් තියෙනවනේ. ඒ ආශ්‍රයෙන් ගොඩනගා ගන්නකොට තමයි ඒකේ වටිනාකම එන්නේ. ඒක අධ්‍යාපනය. ඒකේ මූලාරම්භය සපයන්නේ භික්ෂු අධ්‍යාපනය. ඒ ක්‍රමපටිපට්ඨාන කියන්නේ භික්ෂු අධ්‍යාපනය. විශේෂයෙන්ම පෙරදිග පැත්ත. ඒ ආශ්‍රයෙන් බැලුවාම අපිට කියන්නයි තියක් නැහැ දැන් භික්ෂු වහන්සේලා කියලා ගන්න හොඳ නැහැ. මේ අපි යම් කිසි දෙයක් ඒක නිකන් අපි දෙමව්පියන්ගෙන් දේවා අපි මුකුත් දන්නේ නැති කාලේ දෙමව්පියන්ගෙන් ඔක්කොම කරගෙන පස්සේ දෙමව්පියන්ට දෝෂ ආරෝපණයක ඔයාලා දන්නේ නේ ඔයාලා මේක ගැලපෙන්නේ නැහැ. නමුත් අපිට මූලික අනිලාභනේ දැම්මේ කවුද අනිදාලා මේ දේවල් කරන්න දෙමව්පියෝ. අද ඔයා ඔය සියලු දේවල් කරන්නේ ඕනෑම දෙයක් ඉගෙන ගන්නේ මේ හඳට යන්න ඔය ඔක්කොම කරන්නේ දෙමව්පියෝ අර හරියට මේ පාරට යොමු කරපු නිසා. නිසා එයාලට දැන් ඒව වැඩක් නැහැ. එහෙනම් භික්ෂු වහන්සේලාට පූර්ව අවශ්‍යයි, තාක්ෂණික දැනුම අවශ්‍යයි, මේ අනිත් හැම දෙයක්ම අවශ්‍යයි. මොකද ඒ කට්ටිය දැනුමින් අප්ඩේට් වෙන්න ඕන. හැබැයි එයාලා දැනගන්න ඕනේ අර මූලික අධ්‍යාපනය තියාගන්න. එයාලගේ සංදර්භය ගැන කටයුතු කරන්න බෑ. අපේ සංදර්භයේ කලා විෂය ධාරාව නම් අපි ගණන් විෂය ධාරාවක් උදාගෙන වැඩ කරලා වැඩක් නැහැ. ඒ පස්සේ ගිහින් වැඩක් නැහැ. එතකොට අපෙන් වෙන්න ඕනේ සේවයේ ලෝකෙට වෙන්නේ නැහැ. අපෙන් වෙන්න ඕනේ ලෝකයේ සේවයේ වෙන්නේ නැහැ. එහෙනම් ඒ තමන්ගේ භූමිකාවල් ඔක්කොම හඳුනා ගත්තාම පහසුයි. මේ අධ්‍යාපනයේ කවුරුද දෝෂ ආරෝපණය කරගෙන අනම්මනම් කියන අවශ්‍ය නැහැ. ඉතින් ඔයා මේ කාර්යය තේරුම් ගත්තාම භික්ෂු අධ්‍යාපනය කියන්නේ මේකයි. ඒක ලෝකෙට අවශ්‍යයි කියන එක සාකච්ඡා කරනවා. ඔයාට මේ පාඩම සම්බන්ධ තියෙන තොරතුරු ටික ගන්න එක මහ ලොකු දෙයක් වෙන්නේ. මේ ඔක්කොම දැනුම ඔයා ගොනුවේ තියාගත්තාම විභාග ලියනවා කියන එක මොකද නාමයෙන් වැඩ. ආය අමුතුවෙන් ඔයාලා මේ පොත කියවනකොට මේවට ගොනුවට එනවා. පහසුයි. හරිද? ඒ නිසා මේ කාර්යමානෙ කියව ගන්න උත්සාහ කරන්න ඔයාට කිව්වොත් එහෙම